ඔන්න අද මම ඔයාලට අරගෙන ඉන්නේ ඉතාලියේ ඉන්න අපේ යාළුවෝ ටිකක් එකතු වෙලා කරපු ලස්සන අවුරුදු උත්සවයක්. ලස්සන විතරක් නෙවෙයි මේක මාරම ෆනි අවුරුදු උත්සවයක්. ඇයි මං ගෙවන්න? ගමනක් බොන්නේ? මට ජීන්ස් ඕනේ කැෆේ. ඉතින් අපේ යාළුවෝ අපිව වාහනේ එක්කගෙන යන්න එන්නම් කිව්වා. එතකන් අපි දෙන ජීන්ස් එකක් බොන්න යන්නේ. මොකද අපි දෙන මාරම නිදිමතේ හිටියේ දා දවස. අපි දෙන්න ජීන්ස් එක බීලා එළියට බහිනකොටම ඉස්සරහා තියෙන බස් හෝල්ට් එකක්. ඉතින් යාළුවගේ ඒ ඉන්න පැත්තට යන්න පුළුවන් බස් එකක් ආවා එතකොටම. ඉතින් ඒගොල්ලන්ට කරදර කරන්න ඕනේ නෑනේ. ඒක නිසා අපි දෙන්න තීරණය කරා අපි දෙන්න බස් එකේ නැගලා ගිහිල්ලා බහිමු. ඊට පස්සේ අපි බහින තැනට අපිව එක්කගෙන යන්න එන්න කියමු කියලා. ෆවුන්ඩේෂන් එක දෙන්න පවුඩර් එකක් ඉන්නේ. බස් එකේ ඉන්නේ. බස් එකක් ආවා. 182ක්. අච්චා. මගේ ජීවිතේ මට ගැලපෙන හම්බෙච්ච එකම සන්ග්ලාස් දෙක. මගේ මුණට ගැලපෙන්න හම්බෙච්ච. අපි දෙන බස් එකෙන් ගිහිල්ලා බැලලා චුට්ටක් ඉස්සරහට පයින් ගියා ඒගොල්ලෝ වාහනේ එනකන්. ඒ යනකොට අතරමැදදී තමයි මේ ලස්සන මල් ටික පිපිලා තියෙනවා දැක්කේ. ඉතින් කවිඳු අපි දෙන්නව එක්කගෙන යන්න එනකන් අපි දෙන්න චුට්ට ඉස්සරහට පයින් ගියා. ඒ යනකොට එයාව අපිට හම්බුණා. අපි දැන් යන ගමන් ඉන්නේ අපේ අවුරුදු උත්සවයේ තියෙන ලොකේෂන් එකට. ඉතින් ළමයි අපි දැන් මේ යන්නේ කසූරිය වලට. අපි නාපොලි ඉඳන් කසූරිය වලට යනවා. අපේ මේ අවුරුදු උත්සවයේ තියන්නේ. ඉතින් මේ අවුරුදු උත්සවයේ අනිත් අවුරුදු උත්සව වලට වඩා වෙනස්. මොකද කියනවනම් මේක ඇවිල්ලා බැටල් එකක්. මොකද නාපොලි අයයි කසූරිය අයයි දෙකට බෙදලා තමයි මේ අවුරුදු උත්සවයේ සමහර ගේම්ස් කරේ. එතකොට හරිම ෆනි. ඔයගොල්ලෝ බලන්නකෝ අපි කොහොමද අපි අවුරුදු උත්සවයේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඇත්තටම මම හිතුවේ නෑ මේ අවුරුදු උත්සවයේ මෙච්චර විනෝදජනක අවුරුදු උත්සවයක් වෙයි කියලා. ඉතින් මේ බනිස් පේනවද ඔයාලට? ඒවත් ගෙදර හදලා තිබ්බේ ඒගොල්ලෝ. මලිත ගියා. මේ කවිඳුලාගේ අම්මා. එයා දැන් නීත්‍යානුකූලව මලිතගේ. බනිස් ගෙදර හදලා ගෙදරින් නූල් ගෙනල්ලා ඒව එල්ලලා දැන් ඔන්න අපි ලෑස්ති වෙන්නේ බනිස් කෑමේ තරඟය පටන් ගන්න. අලියට ඇස තැබීමේ තරඟයක් තියෙනවා. අපි බලමු. ඉතින් අපි හැමෝම අපේ සරන් ඇඳගත්තේ පාක් එකට ගිහිල්ලා මලකුත් හම්බුන ඔලුවට ගහගන්න එක සෙට් වෙන්නෙම නෑ. අනේ කොහොමද ගහන්නේ? ඒ මලත් එක්ක නම් මල පයින්නවා ළමයි. කොහොම ගැහුවත් හරියන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක අරන් අනිත් පැත්තට ගහගත්තා. ඉතින් දැන් ගෑනු ළමයි ටික ඇඳලා ඉවරයි. දැන් පිරිමි ළමයිගේ සරන් අඳින වෙලාව. අනේ ඇත්තමයි හරියට සරමක් ඇඳ ගන්නවත් බැරි කොල්ලෝ ටිකක් තමයි අපිට ඉන්නේ. හරිම අමාරුවෙන් ඒගොල්ලෝ සරන් ඇඳ ගන්නේ අපිට hina මේ අවුරුදු උත්සවේ පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකම්ම hina වෙනවා විතරයි. hina වෙනවම විතරයි. hina වෙනවයි කෑ ගහනවයි. කෑ ගහලා ළමයි ඇත්තමයි දවස් මගේ උගුර රිදුණා කියන්නේ ඒක හෙන පිස්සුම දවසක්. පිස්සු ටිකක් එකතු වෙලා කරපු පිස්සුම පිස්සු අවුරුදු උත්සවය තමයි මේක. hina වෙච්ච තරම් කොච්චරද කියනවනම් hina වෙලා මගේ මේ හක්ක තාම රිදෙනවා ළමයි. මේක හරිම අමාරුයි. හරිම ලැජ්ජයි මේක කොල්ලෙක්ටව සරමක් ඇඳ ගන්න දන්නේ නැති විදිය බලන්නකෝ. ඉතින් මං අපේ අවුරුදු උත්සවය ප්ලෑන් කරගත්ත විදිය ගැන ඔයාලට ඉස්සරහට කියන්නම්. මේක බොයිස්ලා ටික එකතු වෙලා ප්ලෑන් කරපු අවුරුදු උත්සවයක්. ඉතින් මම දන්නේ ඉන්නේ චරු අන්ද යන්නේ චරු ෂෙහන්ට අන්ද අනේ එහෙමනේ අනේ ෂෙහා
මම ටිකක් හිමීට කතා කරන්න ඕන. අනේ අනිච්චා සර්මක් අදින්න වෙන දුකක්. මන් දන්නේ නැහැ නඩු ගත්තා ආයි බඩ. ඉතින් මේ vlog එක edit කරනකොටත් මට hina යනවා. වැඩිපුරම මං හිතන්නේ මං කෑ ගහන සද්ද තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් බනිස් ටික එල්ලලා දැන් අපි තරඟේ පටන් ගන්න යන්නේ. තව දෙයක් තමයි අපි ගෑනු පිරිමි දෙපාරකට තමයි මේ තරඟේ කරේ. මොකද කියනවා නම් අපේ crowd එක වැඩි. ඒ හින්දා අපි දෙපාරකට තමයි ගෑනු අයටයි පිරිමි අයටයි මේ තරඟේ ලෑස්ති කරලා තිබ්බේ. අනික පිරිමි ළමයි ගෑනු ළමයි එකට කද්දි ඒක අසාධාරණයි. මොකද මේ කොල්ලෝ ටිකට හොඳට කන්න පුළුවන්. එතකොට බිම දාගන්නේ කොහමද? බනිස් ගෙඩිය. එකට කරද්දි කවුරුත් බලාගෙන සපෝට් කරන්න මෙලනි මට ගිය අවුරුදු සපෝට් කරා. ඒ වීඩියෝ එකෙන් පොඩි කැලලකුත් දාන්න ඕකට ඔන්න දැන් කට්ටියගේ අත් බැඳලා එහෙම ලෑස්ති කරලා ගන්න බනිස් කෑමේ තරඟට ඉදිරිපත් කරන්න. ඉතින් මේ කොල්ලෝ ටික නම් එන පිස්සුවක් ළමයි මේ බනිස් කන විදිය දැක්කොත් ඉතින් ඇත්තම hina කාලා මැරෙනවා. මට නම් hinaව නවත්තම ගන්න බැරුව ගියා. සමහර කට්ටිය නිදියගෙන කනවා, සමහර කට්ටිය පෙරලීගෙන කනවා. තව දෙයක් කියන්න ඕන. මගේ හස්බන්ඩ් ගැන කියනවා නම් එයා හැම වෙලේම මගෙන් කෑම හද ඉල්ලනවා. ඒ කියන්නේ 3 වේලට අමතරව මම හැම වෙලේම එයාට එක එක කෑම හදලා දෙන්න ඕන. හැබැයි බනිස් කෑමේ තරඟෙදී එයාට බනිස් ගෙඩිය හරියට කා ගන්න බැරුව ගියා. ඉතින් ලොකු බනිස්සුත් නෙමෙයි තිබෙන පොඩි වේවා රසත් එක්ක මන් දන්නේ මේගොල්ලෝ hina වෙවි කරපු නිසා වෙන්නේ නැති. හරි. අනේ ශහනි මිෂන් වැටුනොත් මට තෙල් ගන්න බෑ. ඕබල. අයියෝ. මලිත අනේ ශහන් කන්නකෝ හැමද වෙලේම කන්න ඉල්ලනවා ගෙදරදී. අනේ ශහන් නැමෙන්න. අයියෝ මොකක්ද අම්මචේ නෑනේ බාගයක් තියෙන මල්ලි බාගයක් තියෙන ඉඳන් කෑ ගහන්න කවෙන්ද කමන් කවෙන්ද ආ ඉවර වෙන්න කවුද මන් දිව්වේ? ශහන් කන්නකෝ කියවන්න මේ අත බහ කරන්න අර මලිත අනිති අනේ කියවන්න නැතුව කන්නලා කොනේ කියවනවනේ. අයියෝ මට බෑනේ. අනේ ශහන් කන්නකෝ මේ බුද්ධිගේ මනස් අනේ මට බෑනේ. කවින්දුවට හිර වෙන්න. ගිලින්න ඕන ඔක්කොම දුවන්න කලින්. අනේ වැඩ ශහන් කන්න නම් ඉල්ලන්න එපා. ඒ ගෙදරදී මගෙන් හොඳේ. අම්මා මලිත කේව කොහොම හරි. අනේ ගින්න ශහන් දැන් ඇති. අනේ අයියෝ හිනා
බලනවා. දැන් අපි ඔන්න දැන් තියෙන ගෑනු ළමයිගේ බනිස් කෑමේ තරගය. අපි මේ අවුරුදු සුවේදී ළමයි ගණන් කරා කසූරියා කට්ටිය තරඟ කීයක් දිනනවද නාපොලි කට්ටිය තරඟ කීයක් දිනනවද කියලා. ඉතින් බනිස් කෑමේ තරගෙන් දිනුවේ අපේ නාපොලි කොල්ලෙක්. ඔන්න දැන් ගෑනු ළමයි ටික ලෑස්ති බනිස් කන්න අපි බලමු මේ පාර ගෑනු ළමයින්ගේ තරගෙන් දිනන්නේ කසූරියා ටීම් එකද නාපොලි ටීම් එකද කියලා. ඉතින් ඔයාලට පුළුවන් දැන් තියාම ගෙස් කරන්න. ගෑනු ළමයින්ගේ දිනන්නේ නාපොලිද කසූරියාද? අපි බලමු. ඔය නූල නෙවෙයි. ඉත තාවාරේ. අන්න එහෙම කර කඩා ගන්න. මලියාගේ පැත්තකින්වත් යන්නම් දෙන්නේ. හරි කඩලා ගන්න. නෑ ඔහම කණ එක ලේසි. හරි කඩා ගන්න. අන්න එහෙම. කවුද මලියාගේ බුදියගෙන ඉන්නේ? ගාල ඉරගලා. ගන්න හැරුවේ ගන්න. ඕ ගන්න. ඕ ගන්න. හරි හැරුවේ ගන්න. කොල්ලා ඉන්න පිටිපස්සේ බලාගෙන ඉරාවෙල්ලවා. අවුරුදු මෙලඩිය කාලා බොනවා. අරේ කාලිවර කසූරියා කාලිවරයි. අද ඔකට බීලා කණ්ඩලාකෝ මොකද කරන්නේ? කසූරියා ඉවරයි. ගන්න මලිය වතුර පෙව සංමේ නියම අපේ ඉවරයි මේ ඉවරයි ඇයි ඉවරයි නැවෙන්න බැලුවා ඉවරයි කාලය යනවා කාලිවල යනවා ගිලින්න වසර හොඳයි දිවා බාගුනේ දිවා ඇති අනේ මට ඒක බලද්දි තිනා යනවා. දැන් අපි ලෑස්ති වෙන්නේ අලියට ඇහැ තියන්න. අපි බලමු මේ තරගෙන් දිනන්නේ නාපොලි ටීම් එකේ කෙනෙක්ද කසූරියා ටීම් එකේ කෙනෙක්ද කියලා. ඉතින් බනිස් කෑමේ ගෑනු ළමයිගේ තරගෙන් දිනුවේ මම. ඒ කියන්නේ ඒ තරගෙ දිනුවේ නාපොලි ටීම් එක. තව දෙයක් තමයි අපේ කට්ටිය ටී ටයිම් එකට එක ෂෝට් ඉට්ස් හදාගෙන ඇවිල්ලා තිබ්බා. මම හැදුවා රෝල්ස් සෑන්ඩ්විච් කියන දෙකම. ඉතින් ඉස්සරහට ඔයාලට ඒවත් පෙන්වන්න. දැන් අපි අලියට හැපියන්න යන්නේ. හොර කරන්න බෑ ළමයි. අවංක වෙන්න. වාව් එහෙම හොඳයි. කරකන්න. ඔන්න අංකල් චුට්ටක් අයින් කොතන. බස්තා. නෑ නෑ බාරන් එනවනේ මෙතන නැත්නම් බෑ. නෑ අනේ ශිහාන් හරි ආවත් යන්න. ඔබ දියන්. දකුණේ. රට අඩුවට.
බෝඩ් එක අල්ලන්න බෑ. හොඳට වැහුවනේ ඉන්දුගේ ඇස් දෙක මයිත. හරි හරි ඕම බෑ. Tao kelinge. Tahu ya. Oh, dakul itu mana? Ya, tahu dakul mana itu? Dakul mana? Jadi ho. Tiba. අල්ලන්න බෑ බෝඩ් එක අල්ලන්න බෑ. Dia. Dakul dia. Tahu dia dakul. Dakul. කරවන්නේ ළමයාව. හරි කෙලි. ඔයා අල්ලන්න බෑ. ඒක හොඳේ ඔයා එන්න ඔය එන විදියට. Keling gila dakulada. Keling. Tahu balaya. Keling balaya. Dakulada. Wamada. දකුණට චරු දකුණට. Keling. Ada dikir. Wamada. Hari. Keling. Oh, Java. Wamada. Tahu dia. Hari keling. Tahu Wamada. Keling. Oi, Wamada keling. Dakulada. Wamada. Hari. Pa. Dan dakulada. Hari, siapa? කෑ ගහලා ඔළුව කැක්කුමායි. යන්න ඔයා යන්න දැන් ඔයානේ. නෑ ෂෙහාන්. එයාගේ ගෑණි ෂෙහාන්. එන්න එපා සරව පරි. ෂෙහාන් ඔයා මං කියන දේ විතරක්ම අහන්න. එල්ල තමයි කෙලින් මාලිය කෙලින්. වමට. ෂෙහාන් වමට. වමට. කෙලිම යන්න. තව දකුණට. බම්මු. හරි කෙලිම යන්න. තියන්න. තව ඉස්සරහට. පාත යට. දැන් එයා කරගනි. ඉතින් එයා හරියට මෙහෙ මැද්දටම තිබ්බා. ඒගොල්ලෝගේ කෑ ගහilla පේනවනේ. මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා. කො සපෝට් කරන්න යාට. දකුණට. බෑ වැරදි. දැන් දකුණට. බෑ ඕමයි ඉතින් කියන්නේ මේ අපි අතින් තව දකුණට. දකුණට. නෑ උස්සත්. උස්සල වියන්න. නෑ වමට. ඕම බෑ. වමට. ඕම බෑ. පාත් කළ උඩට යන්න. ඔඩුව බයිනවා ඉස්සරහට බයිනවා. නෑ වමට. ඉස්සරහට බයිනවා. ඕම තියන්න. නෑ ඕම් බෑ අයියෝ වැරදි වේ. තියල ඉවරයි. හරි මේදි. යන්න කෙලින්න. කොහෙද යන්නේ? තව යන්න හොඳ මිනිහක් තව අඩියක් යන්න. අත චුට්ටක් පාත් කරන්න. අත පාත් කර.
ගන්න. තව. නෑ හරියට දකුණු තව. දකුණු එපා එපා. උඹ දාන්න යනවද? चलिए राजू हरी हरी कबीर है इन्होंने एक है ඔයාට මට බොරු කියන්න ඔස්සු නෑනේ. ओ मम्मा जी हमारा राजा दी राजा दी बा राजा दी हरिया हरिया इदु आदि कर लगा वामड़ा करो वामड़ा ये बा අලිත මං කියන දේ අහන්න වමට තව ටිකක් අත යටට හැරෙන්න දකුණට හැරෙන්න තව හැරෙන්න මල්ලිත හැරියා අනේ මට කෑ ගහලා රිදෙනවා बाबूडा रे दे ඒ අස්සේ මට හම්බුණ රෝස මලක් බලන්නකෝ අනේ මෙයාගේ ලස්සන. තව දෙයක් තමයි ළමයි මම හිතාගත්තා ආයි ජීවිතේට මගේ හස්බන්ඩ්ට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මගේ වටේ ඉන්න යාළුවෝ ඔක්කොම මට හරියට යන්න පාර කියනකොට අලියට හැටි යන්න මෙයා මට කියලා තියෙන්නේ බොරු. ඒක මම දැනගත්තේ S2 ඇරියට පස්සේ. එයා කොහොමද බොරු කියන්න දක්ෂයි. ඒක මම දැනගෙන හිටියා. හැබැයි මම හිතුවේ නෑ මේ ඒ වෙලේ මට බොරු කියයි කියලා. පේනවනේ එයා හරියටම හැමැද්දට තිබ්බ නිසා එයා කැමති නැහැ තව කෙනෙක් හැමැද්දට තියනවට. එයාට තනියමලු දිනන්න ඕන. ඒකලු එයා මටත් වැරදියට කිව්වේ. ඉතින් එයා හිතන ඉන්න ඔක්කොම අලව නොමග යවනවා බොරු කී එයාට එහුම්කන් දෙන හැම මිනිස්සෙක්ම ඒ වෙලේ අමාරුවේ වැටුණා. आई दे बोटे का ओ वाला ने आ दे दी ये बाबा जा दीपा ले दी बो मुझे बा आ दे हमारी ले ओ दालाटा ने दिया ने मैं आ दे අනේ තමයි මාළු කඩයක් වගේ එදා එතන අපිට කන් දෙකට සැනසීමකුත් නැහැ කටට සැනසීමකුත් නැහැ මේ ළමයාට ඒක පාඩුවේ කරන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ බොරු කී නොමග යවනවා. ඉතින් කාලේ චුට්ටක් වැඩිපුර ගත්ත සමහර කට්ටිය මොකද කාට ඇහුම්කන් දෙන්නද කියලා හිතා ගන්න බැරි හින්දා. Arian, Oma dia. Wah dia, bayar tu dia. Arian, nana dia. Ah, dengar. Arian. ඔන්න අපේ ඩියොන් බබාට හම්බුණා යාළුවෙක්. ඉතින් බලන්නකෝ ඒ දෙන්නගේ කෝලම. ඒගොල්ලොන් ඉතින් චුට්ටක් වෙලා මේ සෙල්ලම් කරා. මේ ඩියොන් හරි ආදරෙයි වගේ යාට මොකද අත ගන්නවා. එදින හරි ආදරෙන් හිටියා. මම මෙට්‍රෝ එකේ එහෙම යන වෙලාවට මට මේ වගේ පොඩි බබාලව හම්බ වෙනවා. එතකොට ඉතින් මම යාළුවත් එක්ක පොඩ්ඩක් කෝලම් කරන. සමහර වෙලාවට මම ඒගොල්ලොන්ගේ ෆොටෝස් උනත් ගහ ගන්නවා මගේ ෆෝන් එකේ ගැලරි එකේ තියාගන්න. ඉතින් මේ දෙන්නව දැක්කම මට හිතෙන පොඩ්ඩක් වීඩියෝ කරගන්න ඕන කියලා. ඉතින් ළමයි අපේ අලියට ඇස තැබීම තරඟේ තාම ඉවර නෑ. ඒ තරඟෙට තමයි ගොඩක් වෙලා ගියේ. මොකද හරියට මැද්දට එක්කෙනෙක් තිබ්බත් අර අපි කට්ටිය ජොලියට කරපු එකක් නිසා අනිත් කට්ටියට try කරන්න දෙන්න ඕන නිසා ඉතින් හැමෝම කරලා බැලුවා. ඒ නිසා මම මේ වීඩියෝ එකේ අන්තිම ටිකක් ස්පීඩ් කරා. මොකද නැත්තම් මේ vlog එක මට මේක ඩියුරේෂන් එක වැඩි වෙනවා. එතකොට මට අප්ලෝඩ් කරන්න එහෙම ගියාම පිස්සු හැදෙයි මේක. අප්ලෝඩ් කරනකොට මට එඩිට් කරන්න ගියාම පිස්සු හැදෙයි. ඉතින් අපි බලමු මෙයා කොහොමද අලියට හැත යන්නේ කියලා. තව දෙයක් තමයි විනෝද ජනකම ක්‍රීඩා ටික තියෙන්නේ ඉස්සරහට. ඉතින් අපිට විනෝද වෙන්න විතරයි මේ අවුරුද්දේ ලෑස්ති කරේ. ඇත්තටම අපි තෑගි බෝග මොකුත් මේ අවුරුද්දේ තරඟ දිනන අයට දුන්නේ නැහැ. අනේ මේකට වදින්න පස්සේ අහනවා. Amar roll. මේ අවස්ථාවේදී අලියට ඇස තැබි මේ පළමු ස්ථානයේ මල් පොකුරක් දිනා ගන්නවා. ඉතින් මම ඔයාලට කලින්ම කිව්වනේ අපි ෂෝට් ඉට්ස් එහෙම හදාගෙන ආවා කියලා.
දැන් අපි යන්නේ තේ එකක් බීලා මොනා හරි කන්න. අපි බලමුකෝ කට්ටිය හදාගෙන එවිත් තියෙන ඒවා. මේ තියෙන්නේ ළමයි ලෝකයේ දක්ෂම කාන්තාව විසින් හදපු රෝල්ස් උයි සෑන්ඩ්විච් උයි. මේ ලස්සන. ඉතින් අපි කට්ටිය මේ අතරමැද්දෙන් ටික්ටොක් එහෙම කරා. සමහර අය ෆොටෝස් ගත්තා, කපල් ෆොටෝස් ගත්තා. ඒ වගේ දේවලුත් සිද්ධ වුණා. ඒ හැමදේම ඉතින් කැප්චර් කරගන්න බැරුව ගියා මට. එහෙම කරපු නැති එකත් හොඳයි, නැත්තම් මේ vlog එක දිග වැඩි වෙනවා. ඉතින් අපේ කට්ටිය හදාගෙන ඇවිත් තිබ්බා, කට්ලට් තිබ්බා, සෑන්ඩ්විච් තිබ්බා, රෝල්ස් තිබ්බා, එතකොට සොසේජස් පේස්ට්‍රි තිබ්බා, චොක්ලට් කේක් තිබ්බා, වෙනම පළතුරු කපාගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් හැමෝම වගේ ගොඩක් විනෝද වුණා. ඒ වගේම තමයි හැමෝම වගේ ගොඩක් කෑවා. වැඩිපුරම කෑවේ මමද කොහෙද මම හිතන්නේ මම පුදුම තරම් කෑමක් කෑවේ ළමයි. මොකද මෙහෙම හිටියට මට හොඳට කන්න පුළුවන්. ඊට පස්සේ උණුවෙන් කෝපි එකක් තේ එකක් එහෙමත් අපි කට්ටිය බිව්වා. ඉතින් මේ වෙනකොට අලියට ඇස් තැබීමේ තරඟය කරලා හැමෝටම මහන්සි. තරඟ කරනවට වඩා කට්ටියට කෑ ගහලා මහන්සි. උගුරවල් එහෙම ගන්න දෙයක් නැහැ. පුදුම තරම් කෑ ගැහුවා පිස්සු හැදිලා වගේ කට්ටිය. දැන් අපි කරන්න යන්නේ හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යන්නේ තරඟය. ඉතින් පිරිමි අයව එකටම ඉවර කරලා ඊට පස්සේ තමයි ගෑනු අය. මේ ඉන්නේ අපේ තරඟකරුවෝ ප්‍රැක්ටිස් කරනවා. අනේ වංශයන් තාම එනවා. අනේ ශිහාන්. අනේ මට. Wah, lalu ni haya kan lepas. Wah, kas. Satu minit ke. Ele. Me, tulat na boli, hatar kasoria. Pahana boli. Ya bhai. So, ayo hatar kasoria. ඔන්න ළමයි දැනට තිබ්බ තරඟ වලින් අලියට ඇස තැබීමේ තරඟය, ගෑනු පිරිමි මඩිස් කෑමේ තරඟ දෙක, දෙහි ගෙඩිය මොකද්ද හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑමේ තරඟය, මේ හැම තරඟයක්ම දිනුවේ නාපෝලියේ කට්ටිය. අපි බලමු කසූරියා ටීම් එකේ කට්ටියට ඊළඟ තරඟේ දිනන්න පුළුවන් වෙයිද කියලා. යේ මම එක. Mama paladure dan tabelnya dan lagi. Mama dia nak kena guna. Oh, hello Rafa. කියලා වැඩක් නෑ ලැජ්ජයි මමගේ හස්බන්ඩ් වීම ගැන. කියලා දින්නේ. ඌ කියන්නත් ඕනද? ආහෝ මාල්ලන්නේ විතර දානවා වගේ. මෙහෙම චොක් දාලා වදන්න එපා. එතකොට පිපිරෙනවා බත් ගාලා. ගැටුණාට කවන්නේ පිපිරෙන්න ඕන. බිලෙන්න ඕන.
ඉතින් ඔන්න දැන් පටන් අරගෙන තියෙන්නේ බැලුම් මැල්ලීමේ තරඟය. ඉතින් බැලුම් වලට වතුර ටික ටික පුරවලා කට්ටිය බිත්තර වෙනුවට අල්ලනවා. මොකද දන්නවද? අපි දැන් ආයේ මේ තරඟ ඉවර වෙලා නාපෝලි යන්නත් ඕනනේ. එතකොට අපිට බිත්තර නාගෙන ගඳ ගගහ යන්න බැහැ ළමයි. ඒ හින්දා අපි තීරණය කරා බැලුම් බෝල වලට වතුර පුරවලා මේ තරඟය කරනවා කියලා. මේ තරඟේ දැන් මෙතන ඉන්නේ ඔක්කොම කපල්ස්. හරිද? හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි හැමෝම. අපි බලමු මේ තරගේ නාපොලි ටීම් එක දිනයිද කසෝරියා ටීම් එක දිනයිද කියලා. සමහර විට මම දැකලා නැතුව ඇති මීට කලින් තියෙනවා මෙහෙම පිල් දෙකක් බෙදිලා තරඟ කරන විදිය අවුරුදු උත්සවයක්. සමහරට තියෙන්නත් ඇති. හැබැයි මම දැකලා නැහැ. ඉතින් මේ වෙනකොට එක එක්කෙනාගේ බැලුම බිඳෙනවා. මේ තරගේ නීති රීති අනුව බැලුම බිඳෙන්නම ඕන. බිම වැටුනට ආය හින්දගෙන තරඟ කරන්න පුළුවන්. හැබැයි බැලුම බිඳුනොත් තරගෙන් අයින් වෙන්න වෙනවා. පේනවනේ මේ කට්ටිය පොඩි වලිත් යනවා මේ හැසෙන්. ඒවා ඉතින් ජොලියට යන වලිය. මොකද මේක තෑගි හම්බෙන අවුරුදු උත්සවයක් අත් එහෙම ලොකු අවුරුදු උත්සවයක් අත් නෙමෙයි. මේ අපි යාළුවෝ එකතු වෙලා කරන පොඩි අවුරුදු උත්සවයක්. මේ vlog එක edit කරනකොට වෙන්නේ නැති මම වැඩිපුරම hina වෙන්නේ නැති මම මගේ voice cut කර ආය edit කරා. මොකද මේකේ කට්ටිය තරඟ කරන විදිය දකිද්දි කියන ඒවා ඇහෙනකොට මට hina යනවා. ඉතින් මට voice කරන්න ගියාම ගොඩ වෙලාවක් ගන්න උනා මේ vlog එක edit කරලා ඉවර කරනකොට. ඉතින් සමහර අය බැලුම බිඳ ගත්තට පස්සේ පාර්ට්නර්ගෙන් බැනුම් අහන්නත් උනා. දැන් මේ තරගේ මම චුට්ටක් ස්පීඩ් කරලා තියෙන්නේ නැත්තම් පොඩ්ඩක් වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. හැබැයි අන්තිම ටික මම නෝමල් විදිහට ඔයගොල්ලන්ට මේ දාලා තියෙනවා වීඩියෝ එකේ. අපි බලමු එක එක්කෙනා අවුට් වෙලා ඉවරුනාට පස්සේ කවුද මේ තරගේ ජයග්‍රහණය කරන්නේ කියලා. පිරිමි කට්ටිය හොර කරනවත් එක්ක. දැක්කන ගානු හතර දෙනා දාන්න. බලාගෙන ළමයි කැංගේ වැටේ. ඒ ළමයි කැංගේ වැටි. ඒ බෙදෙනාගේ දෙවිලි පරවන්නේ. අපි දාලා පස්සේ කොල්ලෝ. ඔයගොල්ලෝ මෙහාට එන්නලා එක්කෝ. මේ ඔයගොල්ලෝ මෙහාට එන්නලා. නෑ ආයෙ මෙහෙට එන්න. අල්ලා මම යන්නේ. මම දෙන්න පිටිපස්සේ ඉන්නේ. අල්ලා මම යන්නේ. ඔව් අත් එක දාන්න. मैं नाबिली हस्बैंड नाम दारुनुई नाबिली हस्बैंड दारुनुई अरे अली लगते किसी लगे Israf मैं दिया कर वाला dia pasaran mam boleh kan dia sana itu lu hatawa oh tawa dia pasaran dia pulung එහෙම තමයි කවුද ඔබලා දිහා පස්සේ ඔය ගානේ ඉවර වෙන්න. ක්‍රිකටර්ස්ලා වගේනේ. හරි දැන් දාන්න. නෑ
ඒක මුකුත් ඒ උනේ බගොරලෝසු මෙතන යනවා. අපි ගැලුවේ මේකනේ. ඉතින් ඒක අර එකයි දෙකයි ආයෙ තරගයක් දෙන්න ඕන. බගොරලෝසු වැදුනා. පොඩි උන් වගේ යන්නේ. ඒක නෑ ඔයාලා තරගය කරන්න කලින් ඔයාලා කියන්න ඕන. අනික කවිඳුවට හම්බුනේ බැලුන් එකේ බා උදේට වතුර දාලා කුණු බල තිබ්බා. ඒකයි ඕන. මගේ හස්බන්ඩ් නම කේවලමයි. මම ලස්සනට බැලු මල්ලගෙන ආවා. එයා බින්දා එක. සෝරි තමා. මේ තරගේ අපි දැන් මේ කරන්න යන්නේ රිට වටේ කැරකීමේ තරගේ. මම දැකලා තියෙනවා හැම අවුරුදු උත්සවයකම වගේ විනෝදජනකම තරගයක් තමයි මේ තරගය. ඉතින් අපි මේ තරගේ ලෑස්ති කරගත්තේ ශනිකව. පිරිමි ළමයි ක්‍රිකට් ගහන්න බැට් ගෙනල්ලා තිබ්බා. අපි ඒ ශනිකව දෙකට බෙදිලා නාපෝලි කසූරිය කියලා මේ තරගේ පටන් ගත්තා. ඉතින් අපේ ටීම් එකේ කෙනෙක් තමයි මේ වැටුනේ. මේක ඇත්තටම මාර විනෝදජනක ක්‍රීඩාවක්. හැම අවුරුදු උත්සවයකම මම දැකලා තිනවා මේ තරගේ බලනකොට ඇත්තටම hina යනවා. ඉතින් පිරිමි ළමයි ටික ප්ලෑන් කරගෙන ඇවිල්ලා තිබ්බා අවුරුදු උත්සවය වුණාට පස්සේ මෙතන ක්‍රිකට් ගහන්න. ඒ හින්දා ඒගොල්ලෝ ක්‍රිකට් බැට්ස් ගෙනල්ලා තිබ්බා. ඒව පාවිච්චි කරලා තමයි අපි රිට වටේ කැරකීමේ තරඟේ පිල් දෙකකට බෙදිලා නාපෝලි ටීම් එකයි කසූරියා ටීම් එකයි කියලා මේ තරඟේ මේ විදිහට ඕගනයිස් කරගත්තේ. ඉතින් අපි දැන් බලමු මේ ටීම් දෙකෙන් මේ තරඟේ ජයග්‍රහණය කරන්නේ මොන ටීම් එකද කියලා. ඉතින් මේ දුවන්නේ මගේ හස්බන්ඩ්. මම හිතුවේ එයා කැරකිලා දුවන්නත් කලින් කැරකෙද්දිම වැටෙයි කියලා. මොකද එයා මේක කවදාවත් කරලවත් තිබ්බේ නැහැ. කවදාවත් කරලා තියා මම හිතන්නේ එයා අවුරුදු ක්‍රීඩා එහෙම කරලම නැති කෙනෙක්. අපි ගිය අවුරුද්දේ අවුරුදු 20 තියෙනකොටත් එයා හිටියේ ලංකාවට ගිහලා හිටියේ. මට මතකයි එදා ඒ අවුරුදු 20 දවසේ අම්මගෙන් කතා කරලා ඇහුවා මම තරඟ කීයක් දිනුවද කියලා. ඒ අවුරුදු 20 අවුරුදු කුමාරි තරඟෙන් දෙවෙනි තැන විතරයි මට හම්බුනේ. වෙන එකක්වත් දිනන්න හම්බුනේ නැහැ. හැබැයි මේ අවුරුදු 20 දෙහි ගෙඩියයි බනිස් කෑමයි දෙකම දින්නේ මම. දැන් අපි බලමු මේ කට්ටිය කොහොමද තරඟ කරන්නේ කියලා. අනේ මම හිතුවේම නෑ එයා වැටෙයි කියලා. හැබැයි වැටුණා. දැන් ඔන්න දුවන්නේ මම නම් දන්නවා මම වැටෙන්නේ නෑ කියලා. මට ඒ කියන්නේ මේ මාර කොන්ෆිඩන්ස් තියෙනවා මේ තරඟෙදී. මම වැටෙන්නේ නැතුව දුවන්න මම දන්නවා. හැබැයි මට බැට් එකට නලල තියලා කැරකෙන්න බෑ. මන් දන්නේ මම උස නිසාද කියලා. මට අර කොන්ද නමාගෙන බැට් එකට නලල තියලා එහෙම කැරකෙන්න හරි අමාරුයි. ඉතින් මම දුවන්න යනකොට මට කිව්වා මං එක වටයක් අඩුවෙන් කැරගුණේ කියලා. මං ආයෙ හැරිලා ගිහිල්ලා ඒ වටේත් කැරකිලාම හරිම සාධාරණ විදිහට තමයි තරඟ කරේ ළමයි. දැක්කනේ ඔන්න අපේ ටීම් එක තමයි දිනුවේ. ඉතින් රීට වටේ කැරකීමේ තරගෙත් නාපෝලි ටීම් එක තමයි වින් කරේ. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මේක දිනලා ඉරුණාම කට්ටිය කියෝ ගන්නවා, අරගොල්ලොන්ට විහිළු කරනවා. ඒව හැම දෙයක්ම විනෝදෙට විතරක් වෙච්ච දේවල්. අපි මේ තරඟ කරේ ඇත්තටම විනෝදෙට විතරයි. ඔක්කොම අපේ කට්ටිය හිටියේ. ඉතින් ඒ තරඟේ හැමෝටම ලේසි නෑ. එක එක්කිනාට දැනෙන්නේ එක විදිහට. සමහර අයට ඔළුව කැරකෙනවා, සමහර අයට අමාරුයි. එහෙම දේවල් තියෙනවා. ඉතින් දැන් අපි කරන්නේ යෝගට් කෑමේ තරඟේ. අපි කාගේවත් අත් බැඳලා එහෙම කරේ නෑ. අපි හැමෝටම කිව්වා අවංක වෙන්න, අත් වලින් අල්ලන්න එපා, අවංකව කරන්න කියලා. පුදුම තරම් අවංක තරඟකාරයෝ ටිකක් ඉන්න නිසා අපි ඒ තරඟෙත් සාර්ථකව ඉවර කරගත්තා. ඉතින් මේ තරඟෙන් වින් කරේත් නාපෝලි ටීම් එක. මට පෙවුන විදිහට එකටම දුවලා ඉවර කරේ නාපෝලි ටීම් එකේ අපේ කපල් එකක්. ඔව් මෙයා මාව එන හයියෙන් එදන් දිව්වා. සහන් ඉතින් අවුරුදු උත්සවේ ඉවර කරලත් අපි තේ එකක් බීලා ආයේ ෂෝටිස් තිබ්බ දේවල් කෑවා. දැන් අපේ අවුරුදු උත්සවේ ඉවරයි. ඊට පස්සේ පිරිමි ළමයි කරේ ක්‍රිකට් ගහපු එක. හරිම විනෝද දවසක්, හරිම ආදරණීය දවසක්, ජීවිතේ අමතක වෙන්නේ නැති විදිහේ දවසක්.
ඉතින් මං හරි කැමති යාළුවොත් එක්ක විනෝද වෙන්න මේ විදිහට. ඉස්සරහටත් මගේ ජීවිතේ මේ වගේ ලස්සන දවස් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි අපේ අවුරුදු උත්සවය ඉවර කරලා ළමයි ගෙදර යන්නයි යන්නේ. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. මෙලණිගේ බැලුම් ගන්න ටික ගැන වගේ අදහස් කියන්නේ. අනිත් එක ගහන්න කවුද? අනේ කරන්නේ මොනේ? චොක් ගාලා ගහනවා ඕනේ. අයියෝ එහෙම ගන්න ඕනේ. ඕනේ. අද ගෙදර ගිහිල්ලා හැමදාම බලමු. ඊළඟ vlog එක අරන් එනකන් බලාගෙන ඉන්න. අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එකට like එකක් දාලා comment කරගෙන යන්න.